පාන්ද ගල්ද? පාන්ද ගල්ද? දැන් අපි හැම කෙනෙක්ගේම ධර්මය අපි ඉගෙන ගන්න විට තේරුම් ගන්න දෙයක් තමයි ඒ ධර්මය හරියට පාන් වගේ නැත්නම් රොටි වගේ ආහාරයක් වගේ මිනිස්යාගේ අධ්‍යාත්මික පෝෂණයට පාන් ආහාරමය දෙයක්. නමුත් අද බොහෝ දෙනෙක් තමන් අදහන ධර්මයේ තියෙන වැදගත් සාර ධර්ම ගුණාංග උගන්වනවා වෙනුවට ඒවා තුලින් මිනිස්යගේ ජීවිතය හරි මගට ගන්නව වෙනුවට ඒවා තුලින් මිනිස්සෙකුගේ ජීවිතයේ තිබෙන වරද මගහරවා ගන්නට උපකාර කරනවා වෙනුවට මේ අධ්‍යාත්මික පෝෂණය දෙන ඒ ධර්මය මිනිස්සු ගල් බවට පරිවර්තනය කරගෙන තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? අපේ ධර්මයේ තියෙන අධ්‍යාත්මික සාරය අපි මිනිසාව ජීවත් කරනවා වෙනුවට අපි ඒක අරගන්නවා ගලක් අරගෙන මිනිස්සුන්ට ගහන්න, විනාශය කරන්න, මිනිස්සුන්ව විනිශ්චය කරන්න, මිනිස්සුන්ව අපේ සම්බන්ධතාවයන් වලින් කඩා පළවා හරින්නට, ප්‍රතික්ෂේප කරන්නට. ටිකක් හිතන්න. අපි අදහන ධර්මය කුමක් වුවත් ඒ ධර්මයේ තිබෙන සාර ධර්ම මිනිස්යාගේ අධ්‍යාත්මික පෝෂණය සඳහා මිසක් එය මිනිස්යගේ ජීවිතයට ප්‍රහාර එල්ල කිරීමට අපට පාවිච්චි කරන්න පුළුවන්. මේ ගැන ඔබ ටිකක් සිතා බලන්න.